සංඝරත්නයේ අවසරයි සම්භාවනීය ආරාධිත අමුත්තනි වාසනාවන්ත සැදැහැබර පින්වතුනි 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පසුගිය 2011 වර්ෂයේ වෙසක් මාසයේ සත්‍රයන් අවසන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ අනුරුවක් ඉදි කරන්නට මංගල ශිලා ප්‍රතිස්ථාපනය කරලා මේ වෙනකොට ඒ උතුම් කාර්යය ඒ පිළිම වහන්සේ ඉදි කරලා අවසාන අවස්ථාවටයි පැමිණලා සිටින්නේ. ඒ ප්‍රතිමා වහන්සේ සියලු දෙනාටම වන්දනාමාන කරන්නට අවස්ථාව සලසලා දෙන ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය. මේ අවස්ථාවේදී මට පැවරිලා තිබෙන්නේ මේ පින්කම සාර්ථක කරගන්නට වැඩමවා වදාළ අපේ නායක හාමුදුරුවෝ ප්‍රමුඛ කොට ඇති මහා සංඝරත්නයත් ඒ වගේම සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු මේ උත්සව සභාව සාර්ථක කරගන්නට පැමිණිච්ච සම්බන්ධ වෙච්ච සියලු දෙනා පිළිගැනීම. පුංචි වචනයක් විස්තර කරන්නට ඕන. මේ විහාරස්ථානයේට මම ආවට පස්සේදී හරි ලස්සන අලංකාර පරිසරයක් තියෙන්නේ. ඒ නිසා බොහෝ කලක ඉඳලා මට අදහසක් ඇති වුණා මෙතන පිළිම වහන්සේ නමක් ඉදි කරොත් ඒක පන්සලට වගේම ගමටත් ලොකු ආශිර්වාදයක් ආලෝකයක් කියන කාරණේ. ඒකට පසුගිය 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තක් බවට පත් වුණා. ඒ අවස්ථාවේදී මගේ අදහස අපේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේටත් ඒ වගේම අපේ නායක හාමුදුරන් වහන්සේටත් සිහිපත් කළා. උන්වහන්සේලාගේ ආශිර්වාදය මඟ පෙන්වීම අනුශාසකත්වය මැදේ බොහෝ පිරිසක් අපේ දායක පින්නතුන් පිරිසක් සම්බන්ධ කරගෙන ඒ කටයුත්ත ඉතාමත්ම හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන් ශක්තිය මට ලැබුණා. මගේ අදහස උනේ මේ ප්‍රතිමා වහන්සේට මුල්ගල් සබලා අපේ නායක හාමුදුරුවෝ වඩම්මලා උන්වහන්සේගේ පින්බර සුරතින් මේ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරන්න ඕනි කියන කාරණය. ඉතින් උන්වහන්සේ මේ අවස්ථාව වෙනකොට ඒ අදහස ඉෂ්ට සිද්ධ කරගන්නට අපි කෙරෙහි බොහොමත්ම කරුණාවෙන් වැඩම කරන්නට යෙදුණා. ඒ නිසා අපි උන්වහන්සේ ප්‍රදාන කොට ඇති වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නය පිළිගන්නට ඕනි. විශේෂයෙන්ම අපේ නායක හාමුදුරුවෝ අපිට විද්‍යාලංකාර පිරිවෙනට ගිය දවසේ ඉඳලා උන්වහන්සේගේ සෙවණේ ලැබපු ආශිර්වාදය මඟ පෙන්වීම දිව්‍ය ශක්තිය නිසා තමයි අද අපි මේ වගේ තැනක සිටින්නේ. එනිසා මගේ අදහස උනේ අපේ නායක හාමුදුරුවෝ විහාරස්ථානයට කොහොම හරි වඩමවා ගන්න ඕනේ කියන කාරණය. උන්වහන්සේ අපේ රටේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරයේ පවා විශාල ආගමික ජාතික අධ්‍යාපනික විශාල සේවාවක් කරන නායක හාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේ වැඩම කරන සභාවක
අඩුවක් කියන්න දෙයක් නැහැ. ඒ තරම් උන්වහන්සේ වැඩම කළා නම් මුළු සභාවම ආලෝකමත් වෙනවා. මට හිතෙනවා අපේ නායක හාමුදුරුවෝ බෝධිසත්වයේද කියන කාරණය. මොකද ඒ තරම් උන්වහන්සේ කරුණාවන්තයි. පරිත්‍යාගශීලී. ඒ තරම් පින්බරයි. ඒ නිසා උන්වහන්සේ අපිට නිරන්තරයෙන්ම ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේ වැඩිපුර කාලය ගන්නට හොඳ නැහැ. නායක හාමුදුරන්ට බොහෝ දුර වැඩම කරන්නට තියෙන නිසා උන්වහන්සේට ඒ කාලය බොහොමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා විද්‍යාලංකාර පරිවේනාධීශ්වර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාද්‍ය දුරංගල අග්ගමහා සද්ධම්ම ජෝතිකාධ්වජ ආචාර්ය අවසරයි වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසල ධම්මාභ්‍යාන කොළඹ හරාවත දෙතිසාවේ ප්‍රධාන සංඝනායක අපේ නායක හාමුදුරන් වහන්සේ ශීර්ෂාදි වන්දනයෙන් යුක්ත පාදාදි වන්දනයෙන් යුක්ත නමස්කාර පූර්වක මේ අවස්ථාවේදී පිළිගන්නවා. එයාගේම මේ කටයුත්ත සඳහා මහා ලොකු පින්කමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. බොහොම සරලව මේ කටයුතු නිමා කරන්නටයි අදහස. ඒ නිසා අපි පළාතේ මහා සංඝ රත්නය අපේ මහාමුදුරවරු නියෝජනය කරගෙන අපි කිහිප නමකට ආරාධනා කළා. ඒ අනුව අපේ පන්සලේ සියලු කටයුතු වලදී අපිට සමීපව කටයුතු කරන අපිට ආශිර්වාද සිද්ධ කරන තෙල්ලමලගල ශ්‍රී නාගවනාරාමාධිපති වඩවෙන් හේමසිරි ලොකු හාමුදුරන් වහන්සේ නමස්කාර පූර්වකව මම මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම අපිට කවදත් අවවාද අනුශාසනා කරන අපේ මුලින්ම අපිට අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනය ලබා දීලේ ගුරුවරුකම් ඉෂ්ට සිද්ධ කරපු තෙල්ලමුර ශ්‍රී පුෂ්පාරාමාධිපති උඩුමලකල ශ්‍රී ආදිත්‍ය වංශ පිරිවෙනේ පරිවේනාධිපති සල්පේ පත්ව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී ශාස්ත්‍රපති පරාලේ සරණ ජෝති පණ්ඩිත හාමුදුරන් වහන්සේ මේ අවස්ථාවේදී නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කරද්දී මට මහත් උපකාරයක් දක්වපු අපේ සහෝදරයෙක් වගේ ක්‍රියා කරන ඇල්ලලගොඩ ශ්‍රී ගුණානන්දාරාමාධිපති ධර්මාචාර්ය සාමවිනිසුරු නිර්වේ කුසල ඥාන හාමුදුරන් වහන්සේ අපි මේ අවස්ථාවේදී නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම අපිට තාමත්ම සමීපව ලෙන්ගතුව කටයුතු කරන උඩුමලකල ශ්‍රී ගංගාරාම වාසී ආදිත්‍ය වංශ පිරිවෙනේ පරිවේනාධ්‍යක්ෂක පනංගල චන්ද්‍රවංශ හාමුදුරන් වහන්සේ ඊ타මත්ම ගෞරව පූර්වකව නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම අපිත් එකට අධ්‍යාපනය ලැබවපු අපේ සහෝදරයන් වගේ එකට ක්‍රියා කරපු අපේ ධම්මවිමල හාමුදුරුවෝ ඒ වගේම පන්නල සුමන හාමුදුරුවෝ මේ අවස්ථාවේදී තාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම මේ සඳහා වැඩමවා වදාළ සියලුම පූජනීය මහා සංඝ රත්නය නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට
සම්ප්‍රාප්ත වන්නට යෙදුන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත කතානායක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ගරු චන්දිම වීරප්පඩි මැතිතුමන් මේ අවස්ථාවේ ධාමත්ම කරුණාපූර්වකව පිළිගන්නවා. ඒ වගේම යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමනසිරි ලියනගේ මැතිතුමන් මේ අවස්ථාවේ ධාමත්ම කරුණාවෙන් පිළිගන්නවා. ඒ වගේම යක්කලමුල්ල ප්‍රාදේශීය මහලේකම් ඩී.කේ.එස්. ජයලක්ෂ්මී මැතිණිය ඉතාමත්ම කරුණාවෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම ගාලකොළගෙනිය ග්‍රාම නිලධාරීතුමා ඇතුළු ඒ සියලුම ග්‍රාම නිලධාරීතුමන්ලා ඒ වගේම අපේ බෞද්ධ කටයුතු සමායෝජක ඒ මහත්මියක් ඉතාමත්ම කරුණාවෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම මේ සඳහා උත්සව සභාව සඳහා පැමිණිච්ච සම්බන්ධ වෙන සියලුම ආරාධිත අමුත්තන් සියලු දෙනාම ඉතාමත්ම කරුණාපූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම අපේ කෑගාලේ පඤ්ඤානන්ද හාමුදුරන් වහන්සේගේ පියාණන් ඒ වගේම ධම්මසාර හාමුදුරන්ගේ මෑණියන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන මාගේ ආදරණීය දෙමව්පියන් දෙපළ ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු ඒ පැමිණිච්ච සියලු දෙනාමත් ඉතාමත්ම කරුණාවෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම මේ උත්සව සභාව සඳහා පැමිණිච්ච සියලුම දායක කාර්යකාරී සියලුම පින්වතුන් මේ අවස්ථාවේදී ඉතාමත්ම කරුණාවෙන් යුක්තව පිළිගන්න ගමන් මගේ පිළිගැනීමේ කතාව මෙතකින් නිමාවටපත් කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි. පිළිගැනීමේ සහ අරමුණ පැහැදිලි කිරීමේ කතාව අනුශාසනා කතාව පිළිබඳව